අයිබෝන් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා කවුරුත් ගොඩක් හොඳින් නේද ඉන්නේ? මෙච්චර කල් මාත් එක්ක රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් රැඳී ඉන්න. ඉතින් අද මං ගෙනාවේ මට වැරදුණු තැන් හා ගෙදර හැඩ කරගන්න මම කරපු වැඩ කිහිපයක් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ දවස්වල නම් චුට්ටක් ආර්ථික ප්‍රශ්න හැමෝටම තියෙනවනේ. ඉතින් මං ඇත්තටම කුස්සියේ වැඩ අම්මා අතින් තමයි ගොඩක් දුරට කරන්නේ. මට යාළුවා ගෙදර නැති වුණොත් තමයි වැඩ කරන්න වෙන්නේ. ඉතින් කුස්සිය ගොඩක් හැඩයට තියාගන්න අමාරුයි. මොකද මම නෙවෙයි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ වුණත් පුංචි පුංචි වෙනස්කම් කරන්න හිතුණා. මං ඉතින් කරනවා ඔන්න ඔය ට්‍රීකෝන් එක හදාගෙන තමයි මං අර මුලදී ලී කෑලි අරගෙන ලෑස්ති වුණේ. අවසානයේ ඉතින් වැඩත් එක්ක කොහොම හරි මම මේ ටික හදලා ඉවර කරගත්තා. ඉතින් ඒ ටික නම් ඉතින් ඔයාලට පෙන්නන්න එන ගහපු ජී ටික අපි අකනේ බෝරින් වෙන හින්දා මං ඉතින් වීඩියෝ එක එඩිට් කරලා තමයි මේ ටික ගත්තේ. ටිකක් අමාරුවෙන් කොහමද ට්‍රීකෝන් එක හදාගත්තා. හදලා ඒ විදිහට තියාගත්තා. ඉතින් මං මේ වටලප්පන් හදන ගමන් මම වටලප්පන් කෑවේ අවුරුදු 16 දී විතර මගුල් ගෙදරක ගිහිල්ලා. හරිම ඒ කාපෙල ඉඳන් හරි පිළිරහයි. මං එදන් පස්සේ වටලප්පන් පිළිරහ වැඩි හින්දා කෑවේ නැහැ. ඒත් මේ මෑතකදී කලින් ගෙනල්ලා වටලප්පන් කෑවා. හරිම අමුතු රහයි. එහෙම කිසිම පිළිරහක් ආවේ නැහැ. ඉතින් මටත් හිතුණා ගෙදර හදලා බලන්න. මේ අකුරු වලින් මේ වටලප්පන් හදන්න ඕනේ. ඒනොට මං ඉතින් YouTube එකේ වීඩියෝ ටිකක් අරන් මේ සර්ච් කරලා බලනකොට සීනි වලිනුත් හදන්න පුළුවන් කියලා තිබ්බා. ඉතින් මම මේ සීනි වලින් හදන්න තමයි වටලප්පන් ගත්තේ. මේ සීනි පැණි උණු කරන ගමන්. අනේ ඉතින් මට බනින්න එපා කිසිම දෙයක් දන්නේ නැහැ එහෙම කියලා. ඇත්තටම මම වටලප්පන් කලින් හදලා නැහැ. ඔය පෑන් කේක් එහෙම අර පොඩි පොඩි දේවල් හදනවා. එහෙම ලොකුට කෑම වර්ග හදලා නැහැ. ඉතින් ඇත්තටම මම මේ වැරදි ඕනනේ හැමදේම හරියන්නේ. හැබැයි මම මේකෙන් පාඩමක් ඉගෙන ගත්තා. මේ දේ වටලප්පන් හරියට හරියන්න නම් මෙන්න මේ මෙන්නම අවශ්‍ය වෙනවා කියන එක මම දැනගත්තා. ඉතින් මේ සීනි කැරමල් කරන ගමන් මේ පොඩ්ඩක් දාලා චුට්ටක් කරලා කැරමල් වෙන්න තියාගන්න ඕන. ඉතින් ඒ හැඳි ගාන අතරතර තියෙන්නේ. ඉතින් අහන්නකෝ මම වියන කුකින් වීඩියෝ ගොඩක් අඩුවෙන්ම ගේන්නේ. අපේ තාම ඉතින් කුස්සිය ටයිල් අලලා එහෙම තිබ්බට ගොඩක් පිළිවෙලක් නැහැ. ඉදිරියේදී බලමු ඉතින් කුකින් වීඩියෝ එකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ගොඩක් දුරට මම ඉතින් ෂොප් එකේ වැඩත් එක්කනේ ඉන්නේ. ඒකයි ෂොප් එකේ වැඩ ඔයත් එක්කම බෙදාගන්නේ. ඉතින් ඔන්න ඔය වටලප්පන් හදන ගමන් දැන් සීනි ටික කැරමල් වෙලා අර චුට්ටක් වීඩියෝ වල ගහලා බලමු බලන්න පුළුවන්. ඒ සීනි ප්‍රමාණය මනින්න ඕන. ඉතින් මම දැන් අර හිතේ මිම්මට වගේ අරගෙන තමයි හැදුවේ. ඒ කියන්නේ මැන්නේ නැහැ. 250ක විතර මනන් ඇවිල්ලා පොලුත් අඩුයි බිත්තරත් අඩුයි පිළිරහයි කියලා හිතන් මං වැඩි බිත්තර දැම්මෙත් නැහැ. ඉතින් ඒකින්ද මං එච්චරම දැන් බිත්තරත් අඩුයි ඔක්කොම අඩු වෙන්නේ සීනිත් ග්‍රෑම් 200ක් විතර වගේ තමයි දැම්මේ. දැන් හැබැයි පැණි රස පාට ඒ ඔක්කොම හොඳට තිබ්බා. ප්‍රශ්නයකට තිබ්බේ මේ වටලප්පන් ටික මිදුන්නේ නැහැ. ඒ කියන්නේ මිදුණා අර ගොඩක් පැණි ගතිය වැඩි. ඒකට හේතුව මං හිතන විදිහට බිත්තර මදි එක. මම බිත්තර අර පිළිරහවම කන්න හිතෙන්නේ නැති හින්දා තමයි මම බිත්තර අඩුවෙන් දැම්මේ. අඩු ගානේ මං ගත්තේ පොල් බෑ එක කිරි වගේනේ. ඒ ටිකට අඩු ගානේ බිත්තර 5ක්වත් අඩු ගානේ 4ක්වත් දාන්න. මම දැම්මේ බිත්තර 3යි. අර පිළිරහයි කියලා හිතන් තමයි මං එහෙම කරේ. ඉතින් ඔන්න සීනි ටික කැරමල් වෙලා ඉවරුනාම අර අපි උකුවට ගත්ත පොල් කිරි ටික මේකට දාන්න ඕන. හැබැයි අර දාපු ගමන් අර සීනි ටික චුට්ටක් ගල් ගහනවනේ. ඒක හොඳට මේ කවලම් කරාම ඒක ඔටෝ දිය වෙනවා. ඉතින් මං බය වැඩි ගමන ගල් වෙනවා කිව්වම අම්මා ඔය ඇවිල්ලා ඒ ටික ඇඳි ගාලා හදලා දෙනවා. මේක දිය වෙනවා කියලා හැම කිව්වා. ඉතින් ඔය හදන ගමන් මෙච්චර වයසකට ඇත්තටම මට උයන්න අවස්ථාව ලැබුණේම නැහැ. ඒ ඇයිද මන් දන්නේ
කොහොම හරි ගෙදර ඉන්න කාලේ නංගි තමයි එව්වේ. මට උයන්න හම්බ වෙන්නේ නැහැ. මොකද නංගි කවුරුවත් උයන ඒවා කෑවේ නැති හින්දා නංගි උයන්න ගත්තා. දැන් මෙහි ඇවිල්ලා මට උයන්න වෙන්නේ නැහැ. අම්මා ඉන්නවා. ඉගෙන අම්මා උයනවා. කඩේ වැඩත් එක්කම බැරි හින්දා අම්මා ඉතින් ඒ වැඩ කරලා දෙනවා. ඉතින් මට උයන්න අවස්ථාව ලැබුණේම නැහැ. ඇයිද මන්ද ඉතින් මාත් හරි ආසයි උයන්න. ලස්සනට කුස්සියේ තියාගෙන හැරට වැඩට ඔයාලත් එක්ක මගේ කුකින් වීඩියෝ බෙදාගෙන ඒ වගේ වැඩ කරන්න ආසයි. ඉතින් ඇයිද මන්ද මට ඒ අවස්ථාව මගහැරිලා. ඉතින් ඔන්න කොහොම හරි දැන් ඔය සීනි ටිකක් දාලා හොඳට මේ පැණි ටික කවලම් කරගත්තා. ඔක්කොටම හැම දෙයකටම පදම ආවා. අන්න අර බිත්තර අඩු වෙච්ච එක තමයි මට වුණ අවුල. ඉතින් මේ ටික හොඳට අර උකු වෙනකන් චුට්ටක් ලිපේ තියලා හොඳට හැඳි ගා ගන්න ඕන. හැඳි ගාගෙන ඉවර වෙලා තැටියක් තියෙනවා නම් හොඳයි. ඉතින් මං කරේ තියෙන පිංගානකට තෙල් චුට්ටක් දාලා ඉවරලා බිත්තර ටික වෙනම කඩා ගන්න ඕන. කඩලා බිත්තර ටික වෙනම මම කෑරුප්පුවකින් චුට්ටක් අර මෙහෙම කරගත්තා. මෙන්න මේ විදිහට හොඳට හැම වෙලේම හැඳි ගන්න. පදම වෙනතුරු ලිපේ ගින්දර අඩු කරගෙන. හැබැයි ඉතින් මම මෙහෙම කිව්වට මට වැරදුනේ අතන විතරයි. අනිත් ටික හරි ගියානේ. ඉතින් හදන කෙනෙකුට ඊළඟ ටික පුළුවන් නේ හදාගන්න. ඉතින් ඔන්න කෑරුප්පෙන් ගහලා තමයි මම බිත්තර ටික කවලම් කරගත්තේ. හදන කෙනෙකුට මම කියන්නේ වැරදෙන්නේ නැහැ දැන් නම්. අර මේ බෝල් එකට තමයි දෙන්නේ. මම වීඩියෝ කරාට අනිත් පැත්තේ තමයි ෆෝන් එක සෙට් වෙලා තියෙන්නේ. ඒ ඉඳන් හරියට සෙට් වෙලා නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට බෝල් එකට දාලා ගෑස් කුකර් එකේ වතුර එකක් රත් වෙන්න දීලා කූලින් මේ අර අපි කෑම මේව තියන්න ගන්නේ කෑම වලන් තියන්න ගන්න ස්ටෑන්ඩ් එක තියෙන ඒක තියලා ඒක උඩින් තියලා මට කවර් කරන්න නම් කොළ තිබ්බේ නැහැ ඇල්මිනියම් මේවා කොළ. ඉතින් මම කෙසෙල් කොළයකින් ආවරණය කරලා තියුවා. ඉතින් ඔක්කොම හරියට ආවා. තව බිත්තර දෙකක් විතර දැම්මා නම් හොඳටම මිදෙනවා. ඉතින් ආයි දවසක හදන්න බලාපොරොත්තු වෙනවා මේ විදියට. බලමු එතකොටත් ඔයාලත් එක්ක මම බෙදා ගන්න හරියට ආවොත්. ඉතින් හරියට මිදුන්නේ නැති හින්දා මම මගේ වටලක්කම් එකේ ෆොටෝ එකක්වත් වීඩියෝ එකක්වත් ගත්තේ නැහැ. වැරදි හරියන්නේ තින්නේ බලමු අපි උත්සාහ කළා. හැබැයි ඉතින් වැරදුනා කියලා එක ඩිංගක්වත් ඉතුරුුනේ නැහැ. ඔක්කොම කෑවා. අර දුන්න දෙයක් විතරයි තිබ්බේ පොඩි අවුලකට. ඉතින් කෑවාට ෆොටෝ එකක් ගත්තේ නැත්තේ. ඔන්න ඔය විදියට ඉතින් මට ලකුණුත් හදලා කෑවා. ඉතින් මගේ යාළුවෝ මං කියන රෙසිපියට නෙවෙයි YouTube එහෙම හොඳට ඔයාලා බලලා හදලා බලන්නකෝ. ඇත්තටම හරි රසවත් කෑමක්. මං හිතන ඊළඟ පාර මං හකුරු ගෙනල්ලා හදලා බලන්න ඕන වෙනසකටත් එක්ක. ඉතින් ඒ විදියට මම වඩලක්කම් හදුවා වගේ ඔයාලත් හදලා බලන්න. අපේ ගෙවල් දොරවල් අපි ලස්සනට තියාගන්නත් ඕනනේ. අපි වියදම් නොකර අපිම හැමදේම කරගන්න උත්සාහ කරමු. බෑ කියන දේ නැතුව. එහෙනම් ගිහින් එන්න. මගේ යාළුවෝ හැමෝම ගොඩක් පරිස්සමෙන් ඉන්න. ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.